ඔයා හිතනවද පුංචි මීයෙක්ට ලොකු සිංහෙක්ගේ ජීවිතේ බේරගන්න පුළුවන් කියලා? කතාව පටන් ගන්න කලින් මෙවැනි ලස්සන ළමා කතා තවත් බලන්න නම් අපේ channel එක subscribe කරන්න. හරි. එහෙනම් අපි යමු මිතුරන් වූ සිංහයා සහ මීයා කියන ලස්සන කතාවට. එකමත් එක කාලෙක විශාල හා ලස්සන වනාන්තරයක් තිබුණා. ඒ වනාන්තරයේ සත්තුන් හැමෝම සතුටින් ජීවත් වුණා. ඒ වනාන්තරයේ ඉතාමත් බලවත් සිංහෙක් ජීවත් වුණා. එයා වනයේ රජා ලෙස හැමෝම ගෞරව කළා. වනාන්තරයේ සත්තුන් හැමෝම එයාට ටිකක් බයයි. දවසක් එක උණුසුම් දවසක සිංහයා විශාල ගසක් යට නිදාගෙන හිටියා. එයා ගොඩක් මහන්සි වෙලා හිටියේ. එතනින් පුංචි මීයෙක් එතනින් මෙහා මෙහා යමින් හිටියා. මේ පුංචි මීයට ගොඩක් කුතුහලයක් තිබුණා. එයා එහා මෙහා දුවමින් සෙල්ලම් කරමින් හිටියා. නොදැනුවත්වම එයා සිංහයාගේ ඇඟේ හයියෙන් වැදුනා. එකපාරටම සිංහයා අවදි වුණා. "මේ කවුද මගේ නිදාගන්න නැතුව අවදි කරේ?" කියලා එයා ගොඩක් හයියෙන් කැගහැව්වා. සිංහයා පුංචි මීයව අල්ලගත්තා. මේ පුංචි මීයා ගොඩක් බය වෙලා. "කරුණාකර මාව කන්න එපා. මට යන්න දෙන්න. දවසක මමත් ඔබට උදව් කරන්න පුරුවන්." කියලා මීයා කනගාටුවෙන් කිව්වා. සිංහයා ඒක අහලා hina වුණා. "හහා පුංචි මීයෙක් මට උදව් කරනවා. ඒක හරි විහිළුවක්." කියලා සිංහයා සිනාසෙමින් කිව්වා. ඒත් සිංහයාගේ හදවත හොඳයි. එයා කිව්වා, "මේ පුංචි මීයව නිදහස් කළාට මට අහිමි වෙන දෙයක් නැහැ. ඒ නිසා මම මේ මීයව නිදහස් කරනවා." මේ පුංචි මීයා සතුටින් දිව්වා. "ඔබට ගොඩක් ස්තුතියි සිංහයා. දවසක මම ඔබට උදව් කරන්නම්." කියලා එයා දුවලා ගියා. දින කීපයක් ගත වුණා. එක් දවසක් මේ වනාන්තරයට දඩයම් කරුවන් ආවා. ඔවුන් සත්තුන් අල්ලගන්න විශාල උගුලක් තැබුවා. සිංහයා එතනින් යද්දි ඒ උගුලට අහු වුණා. සිංහයා ගොඩක් උත්සාහ කළා නිදහස් වෙන්න. ඒත් එයාට බැරි වුණා. ඊට පස්සේ එයා ගොඩක් හයියෙන් කැගහැව්වා. "උදව් කරන්න! අනේ මට උදව් කරන්න!" කියලා එයා ගොඩක් හඬින් කැගහැව්වා. ඒ හඬ ඇහිලා මේ පුංචි මීයා එතනට දුවගෙන ආවා. එයා සිංහයා දඩයක්කරයාගේ උගුලට අහු වෙලා ඉන්නවා දැක්කා. "බය වෙන්න එපා. මම ඔබට උදව් කරන්නම්." කියලා මේ පුංචි මීයා සිංහයාට කිව්වා. පුංචි මීයා තමන්ගේ තියුණු දත් වලින් දඩයක්කරයාගේ උගුල කපන්න පටන් ගත්තා. ටික ටික දඩයක්කරයාගේ උගුලේ නූල් කඩලා ගියා. ටික වේලාවකට පස්සේ උගුල කැඩුනා. සිංහයා නිදහස් වුණා. සිංහයා පුදුමෙන් මීයාව බලලා කිව්වා, "පුංචි මිතුරා, ඔයා මගේ ජීවිතේ බේරගත්තා. මම හිතුවේ පුංචි සත්තුන්ට ලොකු දෙයක් කරන්න බැහැ කියලා. ඒත් අද මට තේරුණා හැමෝටම Tamanගේම බලයක් තියෙනවා කියලා." ඒ දවසෙන් පස්සේ සිංහයා සහ පුංචි මීයා හොඳම මිතුරන් වුණා. වනාන්තරයේ සත්තු හැමෝම සතුටු වුණා. ඔයාට අද කාටූන් එක කැමතිද? කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ අදහස් කමෙන්ට් එකකින් කියන්න. අලුත් කාටූන් මගහරින්න එපා. channel එකට subscribe වෙලා bell icon එකත් click කරන්න. ඊළඟ කාටූන් එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.